ඇල්ගොරිදම් ඇල්ගොරිදම් කියන්නේ අපේ අවධානය හොරකම් කරන මහායන්ත්‍රයක්. ඔබ දවසට කී වතාවක් ෆෝන් එක බලනවාද? ඒ හැම වතාවකම ඔබේ මනස නිදහස් ටිකෙන් ටික නැති වෙනව නේද? හැබැයි මේ AI කරනම් පුළුවන් ඔබේ මනස සුවපත් කරන්න. ආයිබෝන්. අද අපි කතා කරන්නේ බොහෝ දෙනෙකුට අලුත් දෙයක් ගැන. ඒ තමයි කෘතිම බුද්ධිය. AI අපේ සීකල්පනාව මයින්ඩ්ෆුල්නස් දියුණු කරන්න උදව් කරන්නේ කොහොමද කියන එක. ඒ කියන්නේ අපේ ජීවිතේ විනාශ කරන දෙයක් විතරක් නෙමෙයි. ඒක මනස දියුණු කරන ශක්තිමත් මෙවලවන් බවට පත් කරගන්නත් පුළුවන්. ඇත්තටම AI කියන්නේ අපේ අවධානයට ඇබ්බැහි වෙලා තියෙන දෙයක්. Facebook, Instagram, TikTok වගේ ඇල්ගොරිතම හැදිලා තියෙන්නේ ඔබව තිරේ ඉදිරියට පදවා ගන්න. ඒකලික මේ වගේ ඔබ නිතරම අහන සින්දුවක් හිතන්නලික ඒක ආයා එනව නේද? එතකොට ඔබට මගහරින්න බැහැ නේද? කොච්චර කාලයක් ඔබ ඒ වගේ දේවල් වලට වැය කරනවද? අපිට හැමතිස්සෙම මෙන්න මේ වගේ වීඩියෝ බලන්න වෙලා තියෙන්නේ ඇයි කියලා ඔබ ටිකක් හරි හිතලා තියෙනවද? හැමතිස්සෙම අපේ ඔළුව රිදෙනව නේද? ඒ අර ඩිජිටල් ආතතිය පාලනය කරගන්න බැරි වීම නිසා වෙන දෙයක්. මේක හින්දා අපිට එක තැනක අපේ හිත රඳව ගන්න බැරි වෙලා තියෙනවා. අපි එක එක තැන් වලට ගිහින් බලනවා. නිදාගෙන බලනවා. වතුර බීලා බලනවා. කොහේ හරි ට්‍රැවල් කරන්න යනවා. හැබැයි මොනව කරත් හරියන්නේ නැහැ. මේකට එකම විසඳුම තමයි භාවනාව. නැත්තම් සතිමත් බව. කොහොමද අපි මේ සතිමත් බව නැත්තම් මයින්ඩ්ෆුල්නස් කියලා හඳුන්වන වචනය විග්‍රහ කරගන්නේ? කොහොමද අපි ඒක කරන්නේ? ඒ ගැන ක්‍රම තුනකින් මම ඔයාලට කියලා දෙන්නම්. පළවෙනි එක තමයි පුද්ගලීකරණය කරන ලද කන්ටෙන්ට් වලින් අපි ඉවත් වෙන්න ඕනේ. ඒක හොයාගන්නේ කොහොමද? එතකොට ඒ දේවල් කරන්න අපිව පාලනය කරන එකනේ. හැබැයි අපිට පුළුවන් AI ගයිඩන්ස් එක්ක යන්න. එතකොට අපිව ඒගොල්ලෝ අපිටම ගැලපෙන භාවනා ක්‍රම අපිට හඳුන්වා දෙනවා. එතනදී අපිව අර වගේ AI tools වල තියෙන බලපෑම හඳුනගෙන අපිට පුළුවන් ඒවයින් ඉවත් වෙන්න. ඒ වගේම අපේ මනස සුවපත් කරන්න පුළුවන් තව ක්‍රමයක් තමයි ඔබගේ චිත්ත වේග හඳුනා ගැනීම. ඒ කියන්නේ ඔබටම ආවේනික රටාවන් වලටනේ ජීවත් වෙන්නේ. ඒක ඔබගේ සංස්කෘතිය, ආගම සහ රටේ තියෙන විවිධ සිද්ධීන් එක්ක ඔබගේ චිත්ත වේග හසුරවනවා. හැබැයි මෙන්න මේ හැසිරවීම පාලනය කරගන්න පුළුවන් නම් ඔබට පුළුවන් මේ ආතතිය කළමනාකරණ කරගන්න වගේම මේ අර්බුද නිර්මාණය වීම වැළැක්වීම. ඒක නිකන් ලෙඩක් හැදෙන්න කලින් ආරක්ෂා වෙනවා වගේ වැඩක්. එතකොට අපිට මේ AI තාක්ෂණය යූස් කරලා අපිට පුළුවන් සමහර කියන්නේ දැන් ගොඩක් දියුණු රටවල තියෙනවා මේ වොච් හදලා. ඒ කියන්නේ ඒ වොච් වලට පුළුවන් ඔයාව ඒ කියන්නේ ඔයාගේ දැන් තියෙන මොකද්ද ඔයා දැන් ඉන්න මට්ටම. ඒ කියන්නේ දැන් ඔයාට කියන්නේ heart attack එකක් හරි මොකක් හරි එන්න හදනවද? එහෙම නැත්නම් සීනි අඩු වෙලාද, ප්‍රෙෂර් අඩු වෙලාද වගේ දේවල් ඒගොල්ලෝ මනිනවා. එතකොට AI and මේක කනෙක්ට් වුණාම වෙන දේ තමයි ඔයාට මැසේජ් එකක් එනවා. පණිවිඩයක් එනවා. මෙන්න දැන් ඔයාට ටිකක් නැවතුනොත් හොඳයි වගේ. ටිකක් හයියෙන් හුස්ම ගත්තොත් හොඳයි වගේ. මෙන්න මේ වගේ දේවල් AI වලින් කරන්න පුළුවන්. එතකොට අර ලංකාවේ ගොඩාක් දෙනෙක් හදිස්සියේ මැරෙන heart attack එහෙම නැත්නම් stroke වලට ඔබ යොමු වෙන්න තියෙන ඉඩ අඩුයි. ඒක කියන්නේ ක්‍රම දෙකකින් නවතිනවා. ඒ තමයි ඔබ භාවනා කරන නිසා කොහොමත් ඔබට හොඳ කියන්නේ ශක්තිමත් මනසක් හිමි වෙනවා. සහ ඔබගේ චිත්ත වේගය හඳුනා ගන්න පුළුවන්. ඒ වගේම එහෙම නැති වුණත් අර ස්මාර්ට් AI ටෙක්නොලොජි යූස් කරනකොට ඔයාගේ ඔල්ලෝසුව එහෙම නැත්නම් මොකක් හරි පළදින උපකරණයකින් විතරක් පුළුවන් ඔයාට තප්පර ගානකින් ඔයාගේ හැම ඉරියව්වක්ම එහෙම නැත්නම් ඔයාගේ හුස්ම ගැන එහෙම නැත්නම් හෘද ස්පන්දනය එහෙමත් නැත්නම් ඔයාට අධි රුධිර පීඩනය තියෙනවා නම් ඒ දේවල් මනලා ඒක වැඩි නම් හරි අඩු නම් හරි වාව ඒවලෙම දැනුවත් කරනවා. එතනින් ඔයාගේ ජීවිතය රැක ගන්න පුළුවන්.
දැන් තමයි සිත් ගන්නාම දේ. ඒ කියන්නේ මේකේ තියෙන වැදගත්ම කොටස ඒ තමයි දැන් ඔයා වැඩක් කරනවා කියලා හිතන්නකෝ. අපි ඉස්සර සාමාන්‍ය පාඩම් කරනවා නම් අපි ඒකට වෙනම වෙලාවක් හදාගෙන අපි පාඩම් කරනවා. හැබැයි දැන් මේ තියෙන කාර්යබහුල ජීවන රටාවත් එක්කත් අපි ගොඩාක් වෙලාවට තවත් දුරටත් අපි මේ වගේ ස්මාර්ට් දේවල් එක්ක හිර වෙලා ඉන්නවා නම් අපිට හරිම අපහසුයි නේද? ඒ කියන්නේ අපිට තියෙන වෙලාවත් අපි ඒ වගේ දේවල් වලට යොමු වෙනවා නම්. ඉතින් මෙන්න මේ වගේ තාක්ෂණික ක්‍රම යොදාගත්තොත් ඔබට පුළුවන් හරි. දැන් ඔබ මෙච්චර වෙලාවක් දැන් Facebook එකේ හිටියා. එහෙනම් ඔබ දැන් ඉවත් වෙන්න. ඔබගේ ඊළඟ වැඩේට යොමු වෙන්න. වගේ පොඩි දැනුවත් කිරීමක් කරන්නත් මෙන්න මේ AI වලට පුළුවන්. ඉතින් ඒකයි මේකේ තියෙන වටිනාම දේ. ඒ වගේම අනවශ්‍ය නොටිෆිකේෂන් බ්ලොක් කරන්න. දැන් ඔබට සමහරක් වෙලාවට නොටිෆිකේෂන් එකක් ආවා හරි ඒක ඔබ දැක්කේ නැහැ. එතකොට ලොකු ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. මොකද ඔබ ක්ලික් කර යන්නේ. නොටිෆිකේෂන් අපි දැන් ෆෝන් එකක් රෑට ඔෆ් කරලා ඔන් කරනකොට කොච්චර පිරෙනවද? හැබැයි එහෙම එන නොටිෆිකේෂන් අපිට ටිකක් අඩු කරගන්න පුළුවන් නම් අපි කාලේ ගොඩාක් ඉතුරු කරලා දෙනව නේද? අපි මෙච්චර වෙලා කතා කරේ මේ AI එක කොහොමද සතිමත් බව දියුණු කරගන්නේ. එහෙම නැත්නම් තමන්ට වෙන්න පුළුවන් දේවල්. ඒ කියන්නේ තමන්ගේ කාලේ නාස්ති කරන මේ Facebook, TikTok වගේ දේවල් පළදායි යොදාගන්නේ කොහොමද? එහෙම නැත්නම් Instagram වගේ දේවල් උඩට පල්ලෙහාට ස්ක්‍රෝල් කළ ඉන්නවට වඩා තව කොච්චර දේවල් කරන්න පුළුවන්ද කියලා එක තමයි අපි කතා කරේ. ඒ වගේම මේකේම භයානක පැත්තකුත් තියෙනවා. ඒ කියන්නේ අපි හැමතිස්සෙම AI මතම ඩිපෙන්ඩ් වෙන්නත් හොඳ නැහැ. මොකද AI කියන්නේ තවත් එක් තාක්ෂණික ක්‍රමයක්. අපි ඒ මතම යැපෙන්නත් හොඳ නැහැ. අපි සතිමත් බව තබා ගන්න අපිට පුළුවන් අපේ මැනුවල් අපි කරන විදිහට හුස්ම ගැන හිතන්න වගේ හරි සරල තැනකින් පටන් ගන්නත් පුළුවන්. කිසිම දෙයක් ඕනට වැඩිය ඇබ්බැහියකට යන්න එපා. මගේ උපදෙස්. ඒ කියන්නේ ඒවා අපි ඒ විදිහට යූස් කරමු. එකම දේ මේක දෙවිදිහට යූස් කරන්න පුළුවන් වීම. ඒ තමයි හොඳට සහ නරකට අපි මේක හොඳ පැත්ත හොයාගෙන ඒ විදිහට කරමු. හරි. දැන් අපි මාතෘකාවේ අවසාන කොටසට ඇවිල්ලා ඉන්නේ. ඔබ මේ වගේ භාවනා ක්‍රම භාවිතා කරනවද? එහෙනම් අපිත් එක්ක එකතු වෙන්න. අපිට පුළුවන් මේ ලෝකේ ජය ගන්න. තාම ඉවර නැහැ. මෙන්න මේ ඇප් කිහිපයක් තියෙනවා පොඩ්ඩක් බලන්න. ඔයාලන්ට පුළුවන් නම් මෙන්න මේ ඇප් ටික ඩවුන්ලෝඩ් කරගෙන හරි ඉන්සර්ට් කරගෙන හරි අපිත් එක්ක එකතු වෙලා මෙන්න මේ භාවනාව ඉස්සරහට දියුණු කරගෙන යන්න. ඉතින් ගොඩක් කාලයකට පස්සේ තමයි YouTube එකට වීඩියෝ එකක් දාන්න හිතුවේ. මේක ඇත්තටම මගේ කියන්නේ ජීවිතේ කොටසක් භාවනා කරන එක. ඒ වගේම මගේ MSc මාස්ටර් උපාධියට මම කරන්නේ කෘත්‍රිම බුද්ධිය සහ සතිමත් බව. ඉතින් අපිත් එක්ක එකතු වෙලා ඉස්සරහට යන්න සහ ඕගලන්ට දැනෙන හැඟෙන දේවල් කමෙන්ට් කරන්න. ඉතින් මේ වීඩියෝ එක බලපු හැමෝටම බොහොම ස්තුතියි. සුබ දවසක්.